මේ ඇති කළ මහ විනාශය ඇතැම් විට ආරම්භයක් විතරයි කියලාත් කියන්න හිතෙනවා. දෙසැම්බර් මාසේ කොයි වගේ වෙයිද? ඇත්තටම එහෙම ගත්තොත් බොහොම අවදියෙන් ඉන්න ඕන මාසයක්. ටන් අරගෙන අනිත් පැත්තට සමහර දේවල් හමාගෙන යන්න පුළුවන්. අකුණු කොටන්න පුළුවන්. වැහි වහින්න පුළුවන්. ගංගා පිටාර ගලන්නත් පුළුවන්. අවදියෙන් ජීවිත ගත කරන්න. ඒ ඔක්කොම ස්වභාව දහම කිව්වේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පොහොය අන්තිම පොහොය උඳුවප් පොහොය. ඒක මහා ඖෂධයක්. ඒ වගේම විශාලා මහනුවර තුම්බිය දුරු කරගන්නට දේශනා කළ මහා බලගතු පිරිත රතන සූත්‍රය රටට ලෝකයට විශ්වයට අට දිසාව දස දිසාවට ඒ මෙත්සිත පතුරවන්න විපත්ති දුරු කරගන්නට ඔබ ඔබේ නිවාසවල සජ්ජායනා කරන්න මේ තීන විපත්තිය ජය ගන්නට පුළුවන්. හොඳට පින්දහම් කරගෙන සතර පොයට සිල්ලරගෙන හිටපු මිනිස්සුත් මේ විපත්තියට මුහුණ පෑවා, මුහුණ දුන්නා. එතකොට පස්පව් කරගෙන සත්තු මරාගෙන කාගෙන බීගෙන කලහ කරගෙන හිටපු මිනිස්සුත් මේ එකසේම මේ විපත්තියට මුහුණ දුන්නා. එහෙම ගත්තොත් තේජෝ ධාතුව කම්පා වෙන්න පුළුවන්, ආපෝ ධාතුව කම්පා වෙන්න පුළුවන්, වායෝ ධාතුව. ඔව් වායෝ ධාතුව මෙතන වැඩ ඇල්ලුවා. සුලි සුලං හැටියට කරකව අරගෙන ගියා. ගස් ගලවගෙන ගියා. එහෙම ගත්තොත් උච්ච ගුරු ඇත්තට ඉන්නේ අවස්ථාවේ මරණ කියන තැන. තරුණ වෙන්න පුළුවන්, කුමාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්, මරණ වෙන්න පුළුවන්, වෘද්ධ වෙන්න පුළුවන්. එතකොට වෘද්ධ ග්‍රහයෝ මරණ ග්‍රහයොන්ට සුභයක් කරන්න පුළුවන්ද? අපිව හති වට්ටන ග්‍රහය. දැන් ඉතින් මේ වට්ටපු හතියත් ලෙහසි පහසු එක හිරෝෂිමා සහ නාගසාකි කියන්නේ. හැබැයි ඒවායේ නැවත ලස්සන සකුරා මල් පිපෙන්න වැඩි කලක් ගියේ නෑ. ගහක කොළ හැරෙන්නේ ගහ මැරෙන්නමනේ. අලුත් වෙලා අලුත් දළු දාලා අපි මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ දායක පිරිස එකතු වෙලා මැසේජ් එකක් හරි තබන්න. මේ තියෙන ග්‍රහචාරය මේ අදට තියෙන ග්‍රහචාරය මම ගත්තේ ඒකම තමයි දෙසැම්බර් වලට බලපාන්නේ. අර ත්‍රිකුණා මලේ සේරුවිල පන්සලේ අර ස්ථානගත කරන්නට ගිය වඩම්මපු බුදු පිළිම වහන්සේ හරියට බෙල්ලෙන් අල්ලලා ජිප් එකට දාගෙන ගියා වගේ මේ ස්වාමින් වහන්සේලාට හිංසා කරලා පීඩා කරලා ප්‍රහාර එල්ල කරලා මේ පොලිසියෙන් අරගෙන ගියා නේද? ඇත්ත අපිත් දැක්කා. ඒවනම් නොවිය යුතු දේ.